ඔයාලා කවදා හරි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් වල ට්‍රිලොජි බලලා තියෙනවද? එහෙම නැත්නම් ටෙරාලොජි බලලා තියෙනවද? ට්‍රිලොජි කියන්නේ ෆිල්ම් මොනවා හරි ෆ්‍රැන්චයිස් එක 1 2 3. ඊට පස්සේ ටෙරාලොජියක් කියන්නේ 4ක්. 1 2 3 4ක්. කොහොම හරි අවුරුදු 29ක් යනකොට දිගියනේ කියලා එක කරගන්න හම්බුණා ස්පයිඩර්මෑන් ටෙරාලොජිය. ඒ කියන්නේ හෝම් කමින් එක, ෆාර් ෆ්‍රොම් හෝම් එක, නෝවේ හෝම් එක. ඊට පස්සේ බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක. ඉතින් 2017 ඉඳන් ඒ හතර තියට බලලා ඉවර කරගත්තා. ටෙරාලොජියක් ඉතින් පහක් ආවොත් එහෙම එක දිගට පහක් බලා ගන්න පුළුවන් වෙනවා කොහොම හරි. ඊට පස්සේ ඇවෙන්ජර්ස් එහෙම සමහරු බලලා ඇති ට්‍රිලොජි. ඒ කියන්නේ ඔය මොනවද ඒජ් ඔෆ් අල්ට්‍රෝන් වලින් එහෙම පටන් ගත්තා ඊට අපේ වයසේ ඉන්න කට්ටිය ෆිල්ම් බලන්න පටන් ගත්ත කාලේ එනවනේ ඒජ් ඔෆ් අල්ට්‍රෝන් ඊට පස්සේ ඉන්ෆිනිටි වෝ එන්ඩ් ගේම් අර මේ ඒ ඇවෙන්ජර්ස් සෙට් එකේ වගේ කවුරු හරි ට්‍රිලොජියක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් තියටර් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකට පස්සේ ස්පයිඩර්මෑන් රිවිව් එකක් අරන් එන්න ෆිල්ම් එක ගැන. අර ලස්සන ෆිල්ම් එකක්. ඊට පස්සේ කොහොම හරි ටෙරාලොජියක් කම්ප්ලීට් කරගත්තා අවුරුදු 30ක් වෙන්න කලින්. ඕකේ වැඩේ කියන්නේ හරි දුකයි. ඕකේ දෙවෙනි ෆිල්ම් එකේ බලන්න ගිහලා ගත්ත ෆොටෝ එකක් නැහැ. පළවෙනි එක තියෙනවා ලිබර්ටි එකේ වැලුවේ ඒ දවස් ලිබර්ටි එක දාපු කාලේ කොල්ල පිටියේ. ඊට පස්සේ ඒ 2017 ඊට පස්සේ 2019 බැලුවා ගම්පාර ඊගල් එකේ දෙවෙනි ෆිල්ම් එක. මට මතක විදිහට නැන්දගේ පුතා මල්ලිත් එක්ක ගිහින් කොහෙද බැලුවේ. ඊට පස්සේ තුන්වෙනි එකට අපි සුපිරි ඉවෙන්ට් එකක් කරා මොරටු මැක්ස් ලයිට් එකේ. පට්ටාද දවසක් දවස් දෙකෙන් හවුස්ෆුල් වුණා සෝල්ඩ් අවුට්. ආයි දවස් ගණන් ඇද හිටියේ නෑ. ඒ තිබ්බ හයිප් එක මාරයි. මාර සපෝට් එකක් හම්බුණා ක්‍රවුඩ් එකේ. බුකින් ඕපන් කරා දවස් දෙකයි පැය 45ක් වගේ යනකොට හවුස්ෆුල් ෆිල්ම් හෝල් එක. ඉතින් ඊට පස්සේ ස්පයිඩර්මෑන් කෙනෙක් ගෙනල්ලා ලොකු ආතල්ලයක් ගත්තා අපේ එදා නම් පට්ටම් පාට දවසක්. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මම හිතනවා 2021ද කොහෙද. ඊට පස්සේ අවුරුදු 5කට විතර පස්සේ තමයි ඔන්න බ්‍රෑන්ඩ් නිව් ඩේ එක හම්බුනේ. බ්‍රෑන්ඩ් නිව් ඩේ එකක් නිකන් අර ඩෙස්ටිනි එක වගේ හරියටම බලන්න හම්බුනේ ගම්පාර ඊගල් එකේ. ඉතින් හෝල් එකේමමයි ලස්සන හෝල් එකක් ගිහිල්ලා බැලුවා. බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එකත් හරි ලස්සන ෆිල්ම් එකක්. ඉතින් කොහොම හරි අර ට්‍රිලොජි බලලා තියෙනවා. ඉතින් මොනවා හරි මම ට්‍රිලොජි කම්ප්ලීට් කරලා තියෙනවා මේ විදිහට. හැබැයි අර ටෙරාලොජියක් කම්ප්ලීට් කරගන්න හම්බ වෙනවා කියන්නේ ෆිල්ම් එන්නත් එපා. මේ කාලයක් තිස්සේ ඇවිල්ලා ඉතින් අවුරුදු 10කට ළඟ ජර්නි එක කොහොම හරි ඔන්න ටෙරාලොජියක් කම්ප්ලීට් කරගත්තා. මාර හැපි.